Hey guys, Discovery DS YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම ඊට කලින් වීඩියෝස් දෙකක් විතරම දැම්මා. ඔයගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. ඒක ප්ලේලිස්ට් එකක් විදිහට තමයි මම දාන්න හිතන් ඉන්නේ. ඒක දැන්ට වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. ඒ තමයි ඩයිනෝසෝරයන් ගැන දාපු වීඩියෝස් දෙක. ඒ දෙකත් බැලුවේ නැත්නම් බලාගෙන මෙන්න වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මගේ දාන හැම වීඩියෝ එකම වගේ බලලා ඒවට like කරන්න, comment කරන්න. ඔයගොල්ලන්ට කැමති දේවල් තියෙනවා නම් මම ඔයගොල්ලන්ට ගේන්න ඕන වීඩියෝස් තියෙනවා නම් ඒවා මට comment කරන්න. මම ඒවා අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ගේනවා. මම දැක්ක එක්කෙනෙක් comment කරලා තියෙනවා මට ලංකාවේ ඇත්තුන්ගේ දාලා ගැන වීඩියෝ එකක් කරන්න කියලා මට දාලා තියෙනවා. මම දැක්කා. මම ඒකත් අනිවාර්යෙන්ම කරනවා. මම මේ වීඩියෝ එකත් මේ ළඟදීම දවසක දාන්නම්. ඒකත් අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. මම අද කතා කරන්නේ කින් කෝබ්‍රා ගැන. කින් කෝබ්‍රා කියන්නේ ලෝක විශාලතම විස සහිත සර්පයන් අඩංගු වර්ග ගණයට අයත් සර්පයෙකි. කින් කෝබ්‍රා ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ වගේම අග්නිදිග ආසියානු, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වල විශාල වනාන්තරවල දක්නට ලැබෙනවා. කින් කෝබ්‍රාගේ උපරිම දිග මීටර 5.6ත් එහෙම නැතිනම් අඩි 18ක් වගේ වෙනවා. කින් කෝබ්‍රා ඇලපඩි කියන පවුලට තමයි අයත් වෙන්නේ. කින් කෝබ්‍රා අනිත් නයින්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න විශේෂ පිහිටීම් කිහිපයක් තියෙනවා. අපි එහෙනම් ඒ ලක්ෂණ ගැන කතා කරමු. කින් කෝබ්‍රාගේ ඔළුවේ මුදුනේ කොරපුතු 11ක් තියෙනවා. ඒකෙන් අනිත් නයින්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. වැඩිහිටි කින් කෝබ්‍රාලා කොළ, දුඹුරු, කහ වගේ කළු පාට වගේ පාටවල් වලින් ඉන්නවා. හැම කින් කෝබ්‍රා කෙනෙක්ගෙම සුදු හරි කහ පාට වලින් හරි එයාගේ බෙල්ලේ ඉඳන් පහළට හරහට ඉරි තියෙනවා. කින් කෝබ්‍රාලට හොඳට දඩයම් කරන්න පුළුවන්. ඒ කට්ටිය ගොඩක් වෙලාවට ආහාරයට ගන්නේ සාමාන්‍යයෙන් පොඩි නයි වගේ අය තමයි ගොඩක් වෙලාවටම ආහාරයට ගන්නේ. කින් කෝබ්‍රාලා සාමාන්‍යයෙන් දවල් වෙලාවට, රෑ වෙලාවට වගේ ඕනම වෙලාවක දක්න්න පුළුවන්. මේ කට්ටිය ගොඩක් වෙලාවට ඉන්නේ කැලේ ඉන්නවා, ඊගාවට ඔය කෙත් වතු වල වගේම ගම්වල ඉන්නවා. කින් කෝබ්‍රාලගේ හොඳම විලෝපිකයා වෙන්නේ මිනිසා. මිනිස්සු කින් කෝබ්‍රාගේ ඇඟේ කොටස් අරගෙන ඒවා ආහාර වලට ගන්නවා, ඒ වගේම ඖෂධ හදන්න ගන්නවා. ඔය වගේ දේවල් වලට කින් කෝබ්‍රාලව මරනවා. ඒක නිසා කින් කෝබ්‍රාගේ හොඳම විලෝපිකයා වෙන්නේ මිනිසා. කින් කෝබ්‍රා මිනිසුන්ට ආක්‍රමණශීලී වෙන්නේ නැහැ. ඒ වගේම දෂ්ට කරන්න දුර්වල වෙනවා. කින් කෝබ්‍රා කෙනෙක් සාමාන්‍යයෙන් වරකට බිත්තර 20ත් 50ත් අතර ප්‍රමාණයක් බිත්තර දානවා. කින් කෝබ්‍රාගේ ගෑනු සතා ඔවුන්ට ජීවත් වීමට වාසස්ථාන සදා ගන්නවා. කින් කෝබ්‍රාගේ ගෑනු සතා ප්‍රේමය අතක් වගේ භාවිතා කරගෙන වාසස්ථාන සාදනවා. වාසස්ථාන සෑදීම සඳහා වේල්ලුණු කොළ පස් භාවිත කරනවා. ඇය බිත්තර රැකීමට ඒ අසල දරණ ගසා මාස 2ක් බිත්තර රකිනවා. කින් කෝබ්‍රාගේ ගෑනු සතා බිත්තර තියෙන තැන දැඩි ලෙස ආරක්ෂා කරනවා. වනජීවීන්ට අනුව පිරිමි සතා ඒ ප්‍රදේශය අසලම සිට ඒ ප්‍රදේශය ආරක්ෂා කරනවා. 1935 සිට 2010 වනතෙක් කින් කෝබ්‍රාලාගේ 130කින් අඩු වෙලා තියෙනවා. එයට හේතු වෙලා තියෙන්නේ උන්ගේ වාසස්ථාන විනාශ වීමයි. එහෙනම් guys, මම අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ ඊට කලින් කියන්න ඕන මම මේ සත්‍ය තොරතුරු ගන්න වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒක දැන් පෙන්නන්නම්. ඔයගොල්ලන්ට මුලින්ම තියෙන්නේ Google එකට ගිහින් search කරන්න බ්‍රිටනිකා කියලා. ඔයගොල්ලන්ට පේන තියෙනවා ඉතින් මෙතන බ්‍රිටනිකා කියලා ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ. ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයාලට ඒක ගැන තොරතුරු බලා ගන්න පුළුවන්. ඒක සත්‍ය තොරතුරු දෙන වෙබ්සයිට් එකක්. ඔයගොල්ලන්ට ඒක ගිහිල්ලා ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය දේ මොකක්ද කියලා. එතකොට ඔයගොල්ලන්ට ඒකේ විස්තරය හරියට මෙනවා. ඔයගොල්ලොත් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න. මේ වෙබ්සයිට් එක හොඳ සත්‍ය තොරතුරු දෙන වෙබ්සයිට් එකක්. එහෙනම් guys, මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. මගේ දාන හැම වීඩියෝ එකම ඔයගොල්ලෝ බලලා මට ඒක like කරන්න, comment කරන්න. ඔයගොල්ලන්ට කැමති දේවල් තියෙනවා නම් මට comment කරලා තිබුණ කෙනාගේ වීඩියෝ එක මම අනිවාර්යෙන්ම ගේනවා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.